ආදරණීය දුවේ පුතේ, අද මම ඔබට කියන්න යන්නේ සොලමන් රජතුමාගේ කතාවක්. සොලමන් රජතුමා කියන්නේ ඈත අතීතයේ ඊශ්‍රායලයේ රජකම් කරපු බුද්ධිමත් ධනවත් රජ කෙනෙක්. ඉතින් මේ කතාවේ නම තමයි සැබෑ මව කවුද? ආදරණීය දුවේ පුතේ, ඔන්න කොමත් එක කාලෙක මේ සොලමන් රජුරුවන්ගේ කාලේ එතුමාගේ මාලිගාවට එකම වයසේ කිරිසප්පයෝ දෙන්නෙක් හිටපු අම්මලා දෙන්නෙක් ආවලු. හැබැයි එන්නකොට එක දරුවෙක් මැරිලා. ජීවත් වෙලා ඉන්න එකම දරුවට මේ අම්මලා දෙන්න රණ්ඩු කරනවා. මගේ කියලා. එක්කෙනෙක් කියනවා රෑ මට නිින්ද ගිය වෙලාවේ මෙයා මේ මැරුණ දරුවා මගේ ළඟින් තියලා මගේ පණ තියෙන දරුවව අරගෙන කියලා. අනෙක් ගැහැණු කෙනත් ඒකම කියනවා. රටේ ඇමතිවරුන්ටත් දැන් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඇමතිවරුත් මූණෙන් මූණ බලාගෙන ප්‍රඥාවන්ත සොලමන් රජ්ජුරුව ළඟට මේ නඩුව ආවා. රජ්ජුරුවෝ කලබල වුණේ නෑ. දෙන්නගෙම කතා අහලා ටිකක් කල්පනා කළා. මෙහෙම කිව්වා. හරි. මේ දරුවා අයිති කාටද කියලා හොයාගන්න බෑනේ. ඒ නිසා කඩුවක් අරගෙන මේ දරුවව හරිමැදින් දෙකට පලන්න. දෙන්නටම බාගෙ දෙන්න. රජ්ජුරුවන්ගේ නියෝගනේ කාටවත් බෑ කියන්නත් බෑ. ඇමති කඩුව උස්සනවත් එක්කම එක ගෑනු කෙනෙක් මහා හයියෙන් කෑ ගහලා රජතුමාගේ කකුල් දෙක ළඟ වැටුණලු. අනේ පින්වත් රජ්ජුරුවනේ, මගේ දරුවව නම් මරන්න එපා. ඕනනම් ඔය අනෙක් ඉල්ලන ගැහැණියට ඒ දරුවව දෙන්න. හැබැයි මගේ වස්තුවට ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා මේ ගැහැණු කෙනා අඬන්න පටන් ගත්තා. අනිත් ගැහැණිය නම් කීවේ කමක් නෑ. මට නැත්තම් මෙයාටත් ඕනේ නෑ කියලා දරුවව දෙකට කපන්න කියලායි. අන්න ඒ වෙලාවේ සොලමන් රජ්ජුරුව මහා හයියෙන් hina වෙලා කඩුව පැත්තකට දාන්න කිව්වා. රජතුමා දරුවව වඩාගෙන අර අඬපු අම්මා ළඟට ගිහිල්ලා ඒ අඬපු අම්මට මේ දරුවව බාර දුන්නා. මොකද තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේ අයිතිය වුණත් අත්හරින්න ලෑස්ති වෙන්නේ ඇත්තම අම්මලා කියලා මේ රජ්ජුරුව දැනගෙන හිටියා. දැක්ක නේද පුතේ රජ්ජුරුවන්ගේ නුවණ? අපිත් අපේ එදිනදා ජීවිතයේදී නුවණැතිව තීරණ ගමු. එහෙනම් පුතේ අදට නියමිත කතාව මෙතනින් ඉවරයි. කතාව අහගෙන ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.